එලිසබෙත් යකෝ අපේ පවුල වැටෙන රින්ගගෙන මේ පැත්තට එනවා. අනුමානයක් නැහැ. එහෙනම් මොකක් හරි දැනගෙන හැංගෙන කුසි. ඒක හරියන්නේ නැහැ. එළදෙනිගේ ප්‍රශ්නේ ඇදගෙන මං උඹට බයින්න. උඹ මට වෙනපන්. යන් කුසි පැත්තට. උඹ දැනගනින් එලිසබෙත් මගේ රැස්සිට පොලිසියෙන්වත් අත නොතියන බව. පොලිසිය උඹට බය වුණාට මම උඹට බය නැහැ. උඹත් මිනිහෙක්ද බං? වැඩි අපහාස වෙන විදිහට බනින්න එපා යකෝ. මට ওই නම්බුකාරයලා තොර ඉන්න බෑ. කටට ආපිට කියන. එලිසබෙත් තෝ දැනගනින් බාරම් මුදලාලි කියන්නේ කවුද කියලා. තෝමම හක්කේ තියලා සෙනාරිනවා. අනේ බාරෝ තෝගේ ඔක්ක පොඩි කරගන්න නැතුව ඵලයන් දොට්ට වෙතගත් මුදලාලි. මේ මට අපහාස වෙන විදියට කතා කරන්න එපා. තෝ කට බහැව්වේ නැත්තම් මම අහනවා තෝගේ කට. අනේ පාංකඩ මුදලාලියෝ තෝගේ අහුව කට වහගන්න. මොකද මේක තේරුම? නෑ අත යන් මේ උදන්නකෝ. තෝ මගේ ගෑණිට උදේ හවහා මල් තියලා යන්නේ තිය. කොහාටද? මල් තියලා වඳින්නේ. ඒකත් මට කියලා දීතියකෝ. තුක් නැදකින් පිට්ටු බම්බුවා. මේ එලිසබෙතෝ තෝ මගේ සල්ලන් වෙන්න නැතුව හිටපිය. තොට නම ගානේ. වයි. නේ උඹ ඵලයන් පැත්තකට මං ඒ ඔක්කොම බලා ගන්න. මේ විහිළු නෙමෙයි මට ගහුවත් මාත් ගහනවා. කවුද යකෝ තෝත් එක විහිළුවට ආවේ? අත්තරින්න මම ඕකිට මම හොඳ පහදක් උගන්වන්න. එලිසබෙත් උඹ ඵලයන් පැත්තකට. ඔයා මොකද ඒක පැත්තකට යන්නේ කිව්වේ? ඔයා ඒකිට ගහුවොත් ඒකි මැරි. මං දන්නෝනේ ඔයාගේ පාරවල විසර. ඕකිට මම අත්තරින්න මම ඕකිය මම සමතල කරලා ඉන්න. අත්තරින්න. බාරෝ මුදලාලි ඔන්න විහිළු නෙමෙයි වැසිට දුන්නු පාරට වැඩිය හයියෙන් දෙන්නේ. අත්තරින්න. තෝ මට එලිසබෙතෝ වැඩේ දිග්ගස්සන්න එපා. දෙල්ලම වෙන්දයි යන්නේ. ඊට ඉස්සෙල්ලා පවුල අරගෙන යනවා. විහිළු නෙමෙයි මට ගහුවත් මාත් ගහනවා. තෝ මට ගහන්න පස්සෙත් හරි. මම සාම මණ්ඩලේ. ඔබ මගේ නම්බුව කණ්ඩ දන්නේ. එලිසබෙතෝ තෝ දැනගිය මගේ මිනිහා කවුද කියලා. තොට කවදා හරි මගේ මිනිහාගේ දෙපතුල් ළඟට එන්න සිද්ධ වෙනවා. යන්